මේ කතාව තමන්ගේ ජීවිතය ගැන සතුටු නොවන සහ තමන්ට වඩා අන් අය සතුටින් සිටිනවාය කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන්. එක්තරා කාලෙක ජීවත් වූ කපුටෙක් තමන්ගේ ජීවිතය ගැන ගොඩාක් දුකින් කල්ගත කළා. දිනක් ඔහු ගස්සක අත්තක වාඩිවේ අඬන්ඩ ගත්තා. එක්තරා තාපසතුමෙක් මේ ගහ යට වාඩි වෙලා හිටිය. එතකොටම මේ කපුට අඬන කඳුළු බින්දුවක් මේ තාපසතුමාගේ කම්මුලට වැටුණා. තාපසතුමා හිස ඔසවා බැලුවා. ඔහු දුටුවා කපුටෙක් ගහ උඩ ඉඳන් අඬන බව. තාපසතුමා කපුටගෙන් ඇහුවා, මොකක්ද ප්‍රශ්නය යාළුවේ? ඇයි ඔය අඬන්නේ? කපුට කිව්වා, අනේ තාපසතුමනි, මම මගේ ජීවිතය ගැන ගොඩාක් දුකින් ඉන්නේ. කවුරුවත් මට ආදරේ නෑ. මිනිස්සු හැම වෙලේම මාව එලවල පන්නල දානවා. කවුරුත් මට කන්න මුකුත්වත් දෙන්නේ නෑ. හැමෝම මට වෛර කරනවා. මේ වගේ ජීවිතයකට වඩා මරණය හොඳයි. කපුටගේ වචනහපු තාපසතුමාගේ හිත බොහෝම සංවේදී වුණා. ඔහු කපුටට කිව්වා, මගේ මිතුර, අපේ ජීවිතවලට මොන ප්‍රශ්න ආවත්, මොන තත්ත්වයක අපි හිටියත් හැමදාමත් සතුටින් ඉන්න අපි ඉගෙන ගන්න ඕනි. ඒත් කපුටට තාපසතුමාගේ උපදෙස් නොතේරෙන නිසා දිග්ගටම අඬන්ට වුණා. එවිට තාපසතුමා මෙහෙම කිව්වා, කලබල වෙන්න එපා. මට කියන්න, ඔබට කුමක්ද අවශ්‍ය? ඔබට කවුරු වගේ වෙන්නද ඕනි? මට මගේ මන්ත්‍රවලින් පුළුවන් ඔබට ඕනි දෙයක් ලබා දෙන්න. කපුටත් බොහෝ සතුටු වී මෙහෙම කිව්වා, අනේ තාපසතුමනි, ඔබට හැකිනම් මට උපකාර කරන්න, කරුණාකර මාව හංසයෙක් බවට පත් කරන්න. තාපසතුමා කිව්වා, හොඳයි, මම ඔබ හංසයෙක් කරන්න. හැබැයි ඔබ මුලින්ම හංසයෙක් හොයාගෙන ගිහින් එයාගෙන් අහන්න, එයාගේ ජීවිතය ගැන සතුටින්ද ඉන්න කියලා. ඔබ ගිහින් අහගෙන එන්න. ඔබ එනතුරු මම මෙතනම ඉන්නවා. කපුටා සතුටින් ඉගිලිලා ගියේ හංසයෙක් හොයාගෙන. ඔහු දැක්කා පොකුණක පිහිනමින් ඉන්න ලස්සන හංසයෙක්. ඔහු හංසයා වෙත ගොස් මෙහෙම ඇහුවා, ඔබ කෙතරම් නම් ලස්සනද? ඔබ හරියට වලාකුලක් වගේ සුදු පාටයි. හැමෝම ඔබට හරිම ආදරෙයි. මම හිතන්නේ ඔබ තමා මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුරුල්ලා. හංසයා කපුට දිහා දුක්බර බොහොනින් බලලා මෙහෙම කිව්වා, නෑ මිත්‍රයා, මම සතුටින් නොවේ ඉන්නේ. බලන්න, ලෝකෙ කොච්චර ලස්සන පාට වර්ග තියෙනවද? ඒත් මට තියෙන්නේ එකම එක පාටයි. සුදු කියන්නේ කිසිම වටින පාටක් නෙවෙයි. මම හිතන්නේ ගිරව තමා ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා. ඔහු නම් ඉතාමත් වර්ණවත් කියලා හංසයා කපුටට කිව්වා. ඒක අහපු කපුටා එතෙන් ඉගිලී ගොස් ගිරවෙක් හොයාගෙන ගියා. ඈත ගහක හිටපු ගිරවෙක් දැකලා කපුට ගිරව ළඟට ගියා. ගිහින් ඔහු ගිරවට කිව්වා, අනේ ගිරවෝ, ඔබ නම් හරිම වර්ණවත්.
හරිම ලස්සනයි. ඔබ නේද මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුරුල්ලා? ඒ කහපු ගිරවා කාපුටට දුක් බරව මෙහෙම කියනවා. නෑ මිත්‍රයා, මම සතුටින් නෙවෙයි ඉන්නේ. ඔයාට පේනවද මේ මිනිස්සු ගිරවුන්න කූඩුවල දාලා තියාගෙන ඉන්නවා. කවුරු හරි මාවත් අල්ලගෙන කූඩුවක හිර කරයි කියලා මම හරිම බයෙන් ඉන්නේ. මම හිතන්නේ මොනර තමයි මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුරුල්ලා. ඔහු මටත් වඩා බොහොම වර්ණවත්. ගිර වගේ කතාව ඇසු කපුටා මොනරෙක් හොයාගෙන ගියා. ඔහු ලොකු වෙලාවක් හොයලා අවසානයේ සත්තු අත්තක කූඩුවක හිටපු මොනරෙක් හම්බ වුණා. මොනර බලන්න මිනිස්සු 100 ගානක් රැස් වෙලා ඉන්නවා දැක්කා. මිනිස්සු ගියාට පස්සේ කපුටා මොනර ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. මොනර මිතුර, ඔබ හරිම ලස්සනයි. හැමදාම 10 ගණනක් මිනිස්සු ඔබව බැලීමට එනවා. මන් දිහා බලන්නකෝ. මිනිස්සු මාව දැක්කම ඉක්මනින්ම එලවල දමනවා. මම හිතන්නේ ඔබ තමා මේ ලෝකෙ සතුටින්ම සිටින කුරුල්ලා. මේ කහපු මොනරා ඉතා දුකෙන් පිළිතුරු දුන්නා. මමත් හිතුවේ මම තමා මේ ලෝකේ ලස්සනම හා සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. ඒත් මගේ ලස්සන නිසා මම මේ සත්තු අත්තට කොටු වෙලා. මිනිස්සු මට ගොඩාක් රිද්දලා එක එක විසිතුරු දේවල් හදන්න මගේ පාට පිහාටු කඩාගෙන යනවා. මොනර ගැඹුරු සුසුමක් හෙලලා කිව්වා. මම සතුටින් නෙවෙයි ඉන්නේ මිත්‍රයා. මේ කහපු කපුටා පුදුමයට පත් වුණා. මොනරකින් ඔහු ඇහුවා, ඔබත් සතුටින් නොවේ නම් ඉන්නේ. මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කවුරු කියලාද ඔබ හිතන්නේ? මොනර මෙහෙම කිව්වා. මම මේ සත්වෝද්‍යානයේ ඉතා හොඳින් පරීක්ෂා කරලා තියෙනවා. මෙහෙ කූඩුවක දාලා තියාගෙන නැති එකම කුරුල්ලයි ඉන්නේ. ඒ ඔබ වැනි කපුටන්. මිනිස්සු ඔබ වලලා කූඩුවලට දාන්න හදන්නේ නැහැ. ඉතින් පසුගිය දවස් ටිකේම මම හිතුවේ මමත් කපුටෙක් වුණා නම් මටත් සතුටින් හැම තැනම සැරිසරන්න පුළුවන්. මට නිදහසේ ඉන්න පුළුවන් කියලා. මේ ඇසු කපුටා පුදුමෙන් හා සතුටින් එතනින් ඉගිල්ලා ගියා. අද පළමු වතාවට ඔහු කපුටෙකු වීම ගැන සතුටු වුණා. ඔහු නැවත තාපසතුමා වෙත පැමිණ, අනේ තාපසතුමනි, මට වෙන කිසිවෙක් වීමට අවශ්‍ය නැහැ. මම මේ විදිහට කපුටෙක් වෙලාම ඉන්නම්. මට මෙහෙම හොඳයි කියලා කපුටා කිව්වා. අපේ ජීවිතේ දැක්කොත් අපිටත් තේරෙවි මේ කපුටාට තිබුණ ප්‍රශ්නය අපිටත් තියෙනවා කියලා. අපි අනිත් අය එක්ක අනවශ්‍ය සංසන්දනය කිරීම කරනවා. ඊට පස්සේ දුකටපත් වෙලා අපිටම ශාප කරගන්නවා. අපිට තියෙන දේ ගැන සතුටු වෙන්නේ නැහැ. මේ සියල්ලම අපිව අසතුට කරා, දුක කරා මඟ පාදවනවා. ඔබ ළඟ නැති දේ දෙස බලනවා වෙනුවට ඔබ ළඟ තියෙන දේෙන් සතුටු වීමට ඉගෙන ගත යුතුයි. ඔබ ළඟ තියෙන දේට වඩා වැඩියෙන් හෝ
අඩුවෙන් යමක් තියෙන කෙනෙක් සෑම විටම මේ ලෝකෙ ඉන්නවා. ඔබ ඔබව අන් අය සමග සංසන්දනය කරන්නේ නම් ඔබට කිසිදා සතුටින් සිටිය නොහැක. තමා සතුදෙයින් සෑහීමකට පත්වන පුද්ගලයා තමා මේ ලෝකෙ සතුටින්ම සිටින පුද්ගලයා. ජීවිතයට කතාවක්. සමගින් යළිත් හමුයමු. නැරඹුවාට ගොඩාක් ස්තුතියි. සතුට හැමදාමත් හොයන සතුට තමා තුළින්ම සොයාගමු.